වෙන්නේ Shop e-commerce application development project එකේ video series එකත් එක්ක. ඉතින් මේ video එකේදී ඔයාලත් එක්ක discuss කරන්න බලාපොරොත්තු වෙන්නේ admin panel එකේ තියෙන message model එක ගැන. ඉතින් මේ design එක වගේ මේ program part එක මම මේ video එකේදී discuss කරනවා. මෙතනදී user profile එක click කරාම ඔයා admin එක check කරලා තියෙන checks ටික මේ විදිහට ඔයාලට view වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතනදී view වෙන්නේ और मैसेज एरिया के मैसेज करवाकर मैसेज दिखा लेकिन ये आड़ बढ़ावा निकला मैंने वीडियो रिसीव कर मैसेजेस के मैंने एडिट किए वगैरह में या गत्ता इधर या सेंड कर मैसेजेस के ये वीडियो निकलने वीडियो बना तो आप कोड करके डाला में हम को मैंने कोड करके ये किया मैं इधर मैसेज में वीडियो डाल रही हूँ मॉडल को मैं एरिया इतना क्रिएट करने के लिए लेकिन मैंने यूज़ करने के लिए यूज़ करना भी चाहिए मॉडल्स लेकिन ये सिलेक्टेड डेटा वाले ईमेल का आ रहा है सिलेक्टेड डेटा वाले तीन ईमेल का आने के हमको काफी कहते हैं यूज़ वन दो का नोट ऐसा ये वाले में सिलेक्टेड डेटा वाले तीन फर्स्ट नेम लास्ट नेम आ रहा है तीन लेकिन सिलेक्टेड डेटा के लिए क्या मैं देना डाला था यूज़र टेबल डेटा सर्च क्वेरी का මෙතනදී ඒක තමයි මේ විදිහට සිලෙක්ටඩ් RS කියලා හදාගෙන මේක සිලෙක්ටඩ් එක විදිහට මේක පික්චර්ස් එකක් දාලා අරගෙන තියෙනවා. මෙතනදී ඔයාලට තියෙනවා PC පාට එකක් උඩින් මම මේ වගේ ක්ලෝස් එකක් දාගෙන තියෙනවා message RS කියලා. ඒ වගේ message RS කියලා. message RS එකේදී මේ විදිහට සිලෙක්ට් කරලා සර්ච් කරලා දාලා තියෙනවා ස්ක්‍රීන් එක ගන්න එක chat table එකේ තියෙනවා. එතෙන්දී fill කියලා කොලම් එක session එකේ user email එකට කොලින් ඒ වගේම form එක select data වලින් email එකට ගන්න කියලා තියෙනවා. ඒ වගේම data එකට assign order එකට ගන්න කියලා තියෙනවා. message RS2 එකේදී අනිත් පැත්තට තමයි කරන්නේ තියෙන්නේ මේ plan එක assign order අරගෙන තියෙනවා. මෙතනදී chat table එකේ form එකට මෙතන form එක ගත්ත select data වලින් email මෙතනදී form එකට ගන්න session එකේ user ගේ email එක වගේම එකට සිලෙක්ටඩ් data එක තියෙන email එක මේ විදිහට contact කරගෙන තියෙනවා. ඊට පස්සේ received එකේදී message data එක මේ වගේ features එකක් දාලා තියෙන folder එකකින් ඊට පස්සේ message data එකේ තියෙන contents එක සහ date time එක මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඒකවල received කරපු messages DG success එකක් තමයි payment කරගෙන green color එකේ මේ විදිහට payment කියලා තියෙනවා. ඒ වගේම message data 2 එකේ මේ විදිහට features එකක් දාලා අරගෙන folder එකේ message data 2 එකේ තියෙන content එක අරගන්න තියෙන ඒ වගේම date time එක ගන්නවා send එකේදී ඉතින් මෙතන digit time එකක් දාගෙන තියෙන්නේ ඔයාලට තේරෙන්නේ අපි send කරන messages blue color එකෙන් move වෙනවා. ඒ වගේම ඔයාලට පේන්නේ send button එකේ ගම මොකක්ද start කරගෙන තියෙනවා send that message කියලා. එතනදී parameter අපිට selected data වලින් email එක browser එකට pass කරගෙන තියෙනවා. මේ තියෙන්නේ send ending message කියන function එක මෙතනදී parameter එකක් අපිට pass කරලා email එකට මෙල්ල අරගෙන තියෙනවා. ඒ වගේ message text දෙන්නේ id එක var text කියලා variable එකෙන් මෙල්ල store කරගෙන එතනදී ඔයාලට ප්‍රයාසී email එක මෙන්න මේ විදිහට දාන්න තියෙනවා. ඒ වගේම text එක මෙන්න මේ විදිහට open කරගෙන තියෙනවා form එකකද. form එකේ වෙනද open කරගෙන තියෙන මොකද මේක course එකකින් තමයි ආරයන්නේ just technology එකේ. ඊට පස්සේ මෙතනදී send ending message php කියන file එකට ඇතුලේ මේක අරගෙන ඉඳලා තියෙනවා. මේ තියෙන send ending message process.php file එක මෙතන ඉස්සර session එක start කරගෙන record කරගෙන තියෙන connection.php කියන file එකක්. ඒ වගේම අපි හැබැයි යනකොට addition names මෙන්න මේ විදිහට variables එක store කරගෙන තියෙන. ඒ වගේම send එකට equal කරගෙන session එකේ user email එක මෙන්න මේ code එක use කරනවා time එක හදාලා තියෙනවා open කරලා ඉන්දිර time එකක් display වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී insert code එකක් ගහනවා database එකේ admin කියන table එකට ඒ කියන්නේ අපි check කරන details ටික ඒකට insert වෙන්න කියලා දීලා තියෙනවා content එකට message එකේ තියෙන value එක ඒ වගේම date date එකේ තියෙන value status 0 කියන තියෙනවා. ඒ වගේම from එකට sender කියන to receiver විදිහට ළඟට තියෙනවා.
මේ විදිහට ඉන්සර්ට් කෝඩ් එකක් දාගෙන මම ඉන්සර්ට් කරගත්ත ලේබල් එක මේ ඔයාලට බේස් එකේ තියෙනවා නම් chat එකේදී අර මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ විදිහට chat එකේ දාගෙන ඉතින් අපිට ඕන form 2 කියන email address එක ඉතින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන echo එක success වෙනවා. එතන response එක success වෙනවා. ඉන්නට location reload කරලාගෙන මේ page එක reload වෙන විදිහට තමයි දාන්න තියෙන්නේ. ඉතින් මේක තමයි program chart එකේ ආට discuss කරන්න තියෙන්නේ නේද? ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් දෙයක් හම්බ වෙනවා.